හෙලෝ ඔන්න අපි අද හදන්න යන්නේ ස්පැගටි එකක්. රස ස්පැගටි එකක්. මුලින්ම අපි වතුර ටිකක් ලිපේ තියලා ඒක රත් වෙනකන් ඉඳලා ඒකට අපි ඇඩ් කරගමු අපේ ස්පැගටි ටික. ස්පැගටි ටික එකතු කරගෙන ඊට පස්සේ මට හිතුනේ ස්පැගටි චුට්ටක් මදි වගේ කියලා. ඒක නිසා මම පැස්ටා ටිකකුත් ඒකට එකතු කරගත්තා. ඊට පස්සේ ඒ ටික හොඳට තැම්බෙන්න තියලා ඒ ටික තැම්බුණාට පස්සේ මම එකෙන් වතුර ටිකක් අයින් කරලා ඒක වෙනම තියාගෙන ඉතුරු වතුර ටික පෙරලා ස්පැගටි එක වෙන් කරගත්තා. මේ වතුර එක තියාගෙන ඉන්න ඉස්සරහට බලන්නකෝ මම ඒකට මොකද කරන්නේ කියලා. ඊට පස්සේ මම ඕන කරන ටික කපලා කොටලා අරගෙන පෑන් එකක් ලිපේ තියලා ඒකට මම දාගත්තා බටර් ටිකක්. බටර් ටිකක් දාලා ඒකට මම එකතු කරා බටර් ටික දිය වෙනකොටම මම ඒකට ලුණු ගෙඩිය නම් පොඩි වෙන චොප් කරගන්න ඕනේ. ඊට පස්සේ ඉඟුරු සුදු ලුණු පේස්ට් එකකින් ටිකක් ඒ ටික දාලා හොඳට ටෙම්පරාදු කරගත්ත මේ මිශ්‍රණය. ඊට පස්සේ මම ඒකට එකතු කරා මේ ටික ටෙම්පරාදු වෙලා ඉවරුනාට පස්සේ ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගත්තා. මම ෆ්‍රෙෂ් මිල්ක් එක එකතු කරගත්තා. ෆ්‍රෙෂ් මිල්ක් එක එකතු කරගෙන ඊට පස්සේ මම මේකට මගේ චීස් ටික එකතු කරගන්නයි හදන්නේ. මුලින්ම මම මේකට එකතු කරගන්නේ චීස් ස්ලයිසස් 3ක්. මේ කොත්මලේ චීස් එකේ චීස් ස්ලයිසස් ඒකෙන් මම 3ක් එකතු කරගත්තා. ඊට පස්සේ කොත්මලේ චීස් එකෙන්ම චීස් කෑල්ලක් අරගෙන ඒකත් කෑලි 3කට වගේ කඩලා ඒකත් එකතු කරා. ඊට පස්සේ ප්‍රොසෙස් චීස් එකයි මොසරෙල්ලා චීස් එකයි එකතු කරලා මේක හොඳට නටනකන් හැඳි ගාන ගමන් මේක හදාගත්තා. ඔය අතරේ මම මේකට එකතු කරා තව මේක රස වැඩි කරගන්න දේවල්. චීස් ටික එකතු කරගෙන ඉවර වෙලා මේකට අපි තව ඇඩ් කරගන්නවා ගම් මිරිස්, ලුණු කුඩු, කෑලි මිරිස් සහ ඔරිගානෝ ලීව්ස් ටික. ඔරිගානෝ නම් තියෙනවා නම් විතරයි ඇඩ් කරගන්න ඕනේ. මේ මගේ පළවෙනි පාර චීස් පැස්ටා එකක් හදන. ඒක නිසා අපි හදලම බලමු. ඔන්න ඊට පස්සේ අර වතුර ටිකත් අපි මේකට එකතු කරනවා. ඒ ටික හොඳට මේ වුණාට පස්සේ අපි මේකට එකතු කරගන්නවා ස්පැගටි ටික. ස්පැගටි ටික එකතු කරාට පස්සේ තමයි තේරුනේ පෑන් එක මදි කියලා. මම ඒක නිසා පෑන් එකෙන් කට්ටියකට මෝරනවා. ඊට පස්සේ මගේ මීට් අයිටම්ස් ටිකත් එකතු කරගත්තා. මං චිකන් එක නම් හැදුවේ වෙනම ක්‍රමයකට. ඒක මගේ කලින් වීඩියෝ එකේ තියෙනවා. ඒකත් ගිහින් බලන්න. ඉතින් ඔන්න අපේ චීස් ස්පැගටි ඇන්ඩ් පැස්ටා එක හදලා ඉවරයි. දැන් අපි රහ බලමු. මේක හිතට වැඩිය මාරම රහයි. ඉතින් මාව අහන් හිටියට බලන් හිටියට thank you. bye bye.